Hi guys, welcome to our YouTube channel. ඔන්න ඉතින් අද අපි අලුත් අවුරුද්දට ෆැමිලි එකටම රෙදි ගන්න යන්නයි මේ හදන්නේ. අපි ඒ ෆැමිලි එකටම රෙදි ගන්න ප්ලේසස් 3කට යන්න රෙඩි වෙලා මේ ඉන්නේ. හොඳයි ප්ලේස් එක මොකද්ද? ඒක දැනගන්න ඕන නම් ඔයාලා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එන්න අපිත් එක්ක shopping කරන්න යන්න. ඔන්න ඉතින් අප මුලින්ම ගියේ කූල් ප්ලැනට් එකට. ඉතින් අවුරුද්දට කූල් ප්ලැනට් එක ලස්සනට ඩෙකොරේෂන් කරලා තිබුණා. ඉතින් කූල් ප්ලැනට් එකේ කියන්න ඕන ලස්සන සිපර්ස් කලෙක්ෂන් එකක් තියෙනවා, ටොයිස් තියෙනවා බබාලට. ඒ වගේම මේ ලස්සන සිපර්ස් කලෙක්ෂන් එකේ මම හැමදාමත් දකින වගේ අලුත් ඒවා තියෙන්නේ පොඩි ළමයිටද, ගර්ල්ස්ලටද, බෝයිස්ලටද අලුත් දේවල් අලුත් විදියට ගේන තැනක් තමයි කූල් ප්ලැනට් එක. අපි මුලින්ම ගියේ ඉතින් අපේ හස්බන්ඩ්ට ටී-ෂර්ට් ටිකක් බලන්න ජෙන්ස් කලෙක්ෂන් එකට. ජෙන්ස් එකේ ටී-ෂර්ට් ලස්සන කලෙක්ෂන් එකක් තිබුණා. හරිම ලස්සනයි. ඒක හරිම අන්කොමන් ටී-ෂර්ට් කලෙක්ෂන් එකක්. අපි බලමු අපේ හස්බන්ඩ් මොකද්ද ගන්නෙ කියලා. වයිඩියස් ගන්න. මම කූල් ප්ලැනට් එකේ ආසම තැනක් තමයි බෑග් තියෙන. මේ බෑග් කලෙක්ෂන් එක ගැනත් අනිවාර්යෙන්ම කියන්න ඕන. හැමදාමත් අප්ඩේට් වෙනවා මේ බෑග් ටික. මම දැකලා තියෙනවා කූල් ප්ලැනට් එකේ අලුත් දේවල් දානවා. අලුත් බෑග් දානවා. ඉතින් මම මෙතනින් ගොඩක් ආස කරන්නේ හෑම් බෑග්ස් වලට. ඉතින් මම ගියපු ගමන් එතනට තමයි මගේ හිත ගියේ. මේ බලන්න මේ ලස්සන කලර්ස් රේන්ජ් එකක් තියෙනවා මෙයාලගේ. ඔයාටත් පුළුවන් ඔයා අනිවාර්යෙන් හෑම් බෑග් එකක් හොයනවා නම් මෙතෙන්ද ගිහිල්ලා ඔයාටත් මෙයාට හිතට හරියන ලස්සන බෑග් එකක් ගන්න. උදාවේ වසර නිමාවේ කෝල්මලේ අපහාදුර සරහරි දැල්ලේ ගලා දැසේ ගයා ගීතේ අවුරුදු සිරිදි හද අරා තනා කෙරෙල්ලේ සුබ සිහිනේ ආවි නව අවුරුදු ඔන්න ඉතින් මං ඊළඟට යන්නේ ලේඩිස් සෙක්ෂන් එකට. ඉතින් මෙතන හරිම ලස්සන ඇඳුම් ටිකක් තිබුණා ගර්ල්ස්ලට. ගර්ල්ස්ලා ආස කරන ඇඳුම් ටිකක් තමයි තිබුණේ. ස්කර්ට්, බ්ලවුස්, ෆ්‍රොක්, ක්‍රොප් ටොප් මේ හැම දෙයක්ම මේ අපේ ගර්ල්ස්ලට අවශ්‍ය දේවල් තියෙනවා. ඉතින් මමත් මේ වගේ ඇඳුම් දෙකක් විතර ගත්තා. මේ ඇඳුම් වල හරිම කම්ෆර්ටබල් මැටීරියල්ස් වලින් තමයි එයාලා ඇඳුම් තියෙන්නේ. ඉතින් ඒ ඇඳුම් ඇඳට පස්සේ අපිට අන්කම්ෆර්ටබල් එකක් නෑ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා අවුරුද්දට ඇඳුම් ගන්නකොට කූල් ප්ලැනට් එකට ගිහිල්ලා ඔයාලා ආස කරන ලස්සන ඇඳුම් ටිකක් ගන්න. වසරේ ආශා තනිනු සීමා අනුවේ සුවේ දැනෙන කියන්නම ඕන මෙයාලගේ හෑම්බෑග් කලෙක්ෂන් එකට අමතරව ට්‍රැවලින් බෑග්, ස්කූල් බෑග්, පොඩි ළමයිට ක්ලාසස් ගෙනියන්න නෝමල් බෑග්ස්, ඒ වගේ ලස්සන බෑග් කලෙක්ෂන් එකකුත් මෙයාලගේ තියෙනවා. වගාව තියෙනවනේ එක. ලස්සන බෑග් කලෙක්ෂන් එකක් තියෙනවා. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තමයි මේ බෑග් කලෙක්ෂන් එකක් තියෙන්නේ. ඒ වගේම හරි ලස්සන ඕර්නමන්ට්ස් කලෙක්ෂන් එකක් තියෙනවා. පොඩි බබාලට ලන්ච් බොක්ස්, බෝටල්ස්, ඒ වගේම ඒ ගෙවල් වලට අවශ්‍ය කරන ගොඩක් දේවලුත් ඔයාලට හරිම ලේසි. මෙතෙන්ට ගියොත් ගෙදරට අවශ්‍ය හැම දෙයක්ම එකම තැනකින් ගන්න. සනසා නෙතුනලවා හිරු මගුලට හිනෙන්නයි රුවරුණා පත බඳනා සිත සනහා නෙතුනලවා හිරු මගුලට හිනෙන්නයි. කූල් ප්ලැනට් එකෙන් ආපු අපි සුපුරුදු පරිදි අපි හැමදාමත් යන ලේඩි ජේ එකටයි මේ යන්නේ. ඉතින් ඔයාලා දන්නවා ලේඩි ජේ එකේ අපි ගෙදරට අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙනවා. ඉතින් අලුතින් ගෙයක් හදන හැමෝටම කියන්න කැමති එන්න ලේඩි ජේ එකට. ලේඩි ජේ එකේ ඔයාට ගෙදරට අවශ්‍ය කරන හැම දෙයක්ම ගන්න පුළුවන්.
ඔන්න ඉතින් ග්‍රවන්් ෆ්ලෝ එකේ ඉඳලා අපි ආවේ ලේඩිස් සෙක්ෂන් එකට. මොකද අපි මෙතනින් තමයි අපේ අම්මලාට පුංචිලාට ඇඳුම් ගත්තේ. හරිම ලස්සන ෆ්‍රොක් කලෙක්ෂන් එකක් දුණා. හරිම ලේසියෙන් අපිට එයාලගේ ඇඳුම් ටික හොයාගන්න පුළුවන් වුණා. ඒත් කියන්න ඕන අපි රෑ ගියපු නිසා ලේඩි ජේ එක ක්ලෝස් කරන්නේ 8 o'clock. ඉතින් අපිට ඒ ටයිම් එකත් එක්ක සමහර වීඩියෝස් කරගන්න බැරි වුණා. ඊට පස්සේ ආවේ අපේ මල්ලිලාට ටී-ෂර්ට්ස් ගන්න. ඉතින් කියන්න ඕන කූල් පැන්ට් එකේ වගේම ලේඩි ජේ එකෙත් හරිම ලස්සන කලෙක්ෂන් එකක් තිබුණා. බොයිස්ලට ටී-ෂර්ට් කලෙක්ෂන් එකක්, ෂර්ට් කලෙක්ෂන් එකක්, ඔෆිස් වෙයාර්ස්, මේ හැම දෙයක්ම මෙතන තිබුණා. ඉතින් බොයිස්ලට ලස්සන ෂර්ට් එකක් අලුත් අවුරුද්දට ගන්න, ටී-ෂර්ට් එකක් ගන්න, ඔෆිස් අඳින්න ෂර්ට් එකක් ගන්න අනිවාර්යයෙන්ම ලේඩි ජේ එකට යන්න අමතක කරන්න එපා. පද බඳනා සිත සරහා නෙතුනලවා හිරු මගුලට හිනහෙන්නයි ඔන්න ඉතින් අපි බරටම බඩු අරගෙන මේ යන්න හදන්නේ පුරුදු පරිදි බණ්ඩිය පුරවා ගැනීමට. ඉතින් අපි කන්න ගියේ මේ පාර 96 එකට. ඒකත් මහරගම තියෙන ලස්සන ප්ලේස් එකක්. ඔයාලටත් shopping කරලා මහන්සි වුණාම එතෙන්ට ගිහින් බඩ පුරව ගන්න පුළුවන්. ඉතින් කියන්න ඕන එතන කෑම මාරම affordable. ඉතින් එතනින් අනිවාර්යෙන්ම shopping කරාට පස්සේ කන්න යන්න කියලා අපි ආරාධනා කරනවා. අපිට ෆස්ට් ඩේ එකේදී shopping කරලා ඉවර කරගන්න බැරි වුණා. ඉතින් ගන්න තියෙන බඩු ලිස්ට් එක දැක්කට පස්සේ ඊළඟ දවසෙත් අනිවාර්යයෙන්ම එන්න ඕන කියලා හිතෙනවා. ඉතින් අද අපි ආවේ ඩවුන් ටවුන් එකට. ඩවුන් ටවුන් එකේ ලස්සන ඇඳුම් කලෙක්ෂන් එකක් තිබුණා. ලේඩිස්ලා පිස්සු හැදෙන ලස්සන කලෙක්ෂන් එකක් තමයි තිබුණේ. මම ඉතින් ගියපු ගමන් 30ක් වගේ ඇඳුම් ටිකක් සිලෙක්ට් කරගත්තා. ඉතින් බලමු පිටෝන් එකේදී මට කොහොමද මේ ඇඳුම් ටික තියෙන්නේ කියලා. සනසා නෙතුනලවා හිරු මගුලට හිනහෙන්නයි වරුණා මද බඳනා සිත සනසා නෙතුනලවා හිරු මගුලට හිනහෙන්නයි හිරු නැගෙනාරු මවනා මන අපි දෙන්න මේ පාර ඩිසයිඩ් කරලා තිබුණේ ප්ලේසස් 3කට යනවා කියලා විතරයි. but අපිට යන්න වුණා ප්ලේසස් 4කට. මේ 4වෙනි ප්ලේස් එක මේ ප්ලේස් එක තමයි රිච් ලුක් එක. ඉතින් කියන්න ඕන රිච් ලුක් එකෙත් හරිම ලස්සන බෑග් කලෙක්ෂන් එකක්, පර්ස් කලෙක්ෂන් එකක්, ඒ වගේම ස්කූල් බෑග්, ස්ලිපර්ස්, ඒ වගේම ගෙදරට අවශ්‍ය කරන හැම බඩුවක්ම රිච් ලුක් එකෙත් ගන්න තිබුණා. ඒ වගේම ෆැමිලි එකටම රෙදි ගන්න රිච් ලුක් එකටත් එන්න පුළුවන් ඔයාලට. ඉතින් ඔයාලට පුළුවන් ඩිසයිඩ් කරන්න අපි පෙන්නපු ප්ලේසස් හතනේ ඔයා යන්නේ කොතනද කියලා. කොතනටද ගියත් ඔයාට අවශ්‍ය කරන හැම ඇඳුමක්ම හැම බඩුවක්ම මේ ප්ලේසස් හතෙන් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපිත් එක්ක හැමදාමත් අපේ වීඩියෝ බලලා අපිට සපෝට් එක දෙන ඔයාලට ඉස්සෙල්ලම ස්තුතිවන්ත වෙන්න ඕන. ඔයාලා අපේ වීඩියෝස් බලන නිසා තමයි අපි ලස්සන වීඩියෝස් කරලා දාන්නේ. මේ වීඩියෝ එක ඔයාලට මාරම වටිනවා කියලා අපි හිතනවා. මොකද අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න කොහෙටද යන්නේ කියලා හිතන ඔයාලට මෙතනින් ඩිසයිඩ් කරගන්න පුළුවන්. ඔයා කොහෙට ගිහිල්ලා ලස්සන ඇඳුම් ගන්නවද, ෆැමිලි එකට මොනවද ගන්න කියලා ඩිසයිඩ් කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම අපේ YouTube channel එකත් එක්ක හැමදාමත් එකතු වෙලා ඉන්න. අපේ short videos බලන යාළුවන්ට කියන්නේ අපේ අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න. බලලා ඔයාලගේ support එක අපිට හැමදාමත් දෙන්න. එහෙනම් හැමෝම පරිස්සමට ඉන්න ඕන. අපි ගිහින් එන්නම්. Bye.